හායි ගයිස් කොහොමද? අද නම් වැඩි දවසක්. මම හිතනවා ඔයාලා මගේ වීඩියෝ වලට ආසයි කියලා. Yes! මොකද ඔයාලට උයන්නත් ඉගෙන ගන්න පුළුවන්. ඒකේ මම අනිවාර්යෙන් මගේ වීඩියෝ වල උයන එකක් කරනවා. Nice! අද රටේ ඉඳන් නැන්දල වගේක් එනවා. Okay! ඒගොල්ලන්ටත් උයන්න ඕන. හැමදාම ඉතින් මං උයන්නේ හැම උදව් කරනවා. ඔය කෑම කන්න පුළුවන් ඉතින්. ටිකක් ඔයාලා දන්නෝනේ. මෙයා නම් පොඩ්ඩක් ලැජ්ජයි. ඒකේ අනිත් පැත්ත හැලින්නේ. ඒ හැරෙන්න. හැරෙන්න කැරකෙවිල්ල Yes! නේ ඉන්නේ නැන්ද. Wow! ඔන්න කට්ටිය ඉතින් කතා කරනවා. කෝප්ප හොදනවා වගේ. මෙයා ෆෝන් නොබනවා. ඇයි බය වුනේ? යන්කෝ ඉතින් අපි යන්න මොන හරි. බතනම් හරි. අද නම් ඔයාලට යන විදිය පෙන්වන්න බැරි වෙයි. වෙන දවසක මම මේ වෙනු එකම හදලා පෙන්වන්නම්. මේකට ටිකක් කහ වැඩි. ඒ වුණාට අපි සැලෙන්නේ නැහැ. කන විදිහට කන්නවා කියලා බෙදුවා. Oh my god! බෙදුමක් හැදුවා. රට බෙදුවා. ඒක නේද මම හදන්න දන්නේ. මං හැදුවොත් ලුණු වැඩි. මේ මාරු මං පොඩ්ඩක් අතවස නැහැ කන්න. ඒ වුණාට අම්ම හදලා. No! ඔන්න ඉතින් මේකත් හැදුවා. මේක කපද්දි නම් මගේ අත කැපුණා. ඒ වුණාට මට දුක නෑ. මට දුක ඔයාලා මම සබ්ස්ක්‍රයිබ් කරන්න නැති කනේ කරන්න. Oh my අයිතක චූටි හිතකට උදව් කරන්න. අයියෝ එච්චර නපුරු. අද මම ලයිව් යනවා පුළුවන් වුණොත්. ඔන්න ඉතින් වෙලි වෙරයි. අම්මා කැම් බෙදනවා. මං ඕක කරොත් අනිවාර්යෙන් විනාශ වෙනවා. ඒක නිසා මං අත ගහන්න ගියේ නෑ උතෙන්ට. Oh my god! ඉතින් ඔන්න මොකද මං අනිවාර්යෙන් ලයිව් එකක් එන්න බලනවා. ඔන්න ඉතින් මේ සෙත් හදලා අම්මා දැක්කම වැඩගිනි ඒ වුණාට මං කන්නේ නෑ. මම පාලනය කරගන්නවා මොකද මං ඩයට්. දැක්කම නෝකෝ බෑ වගේ කමන්න මං චුට්ටක් වගේ කනවා ඒ වුණාට. ඩයට් කියලා මැරෙන්නත් බෑනේ. අන්න ඉතින් කාලා බීලා සේරම කැලි වෙරයි. මේගොල්ලෝ දැන් කෝප්ප හොදනවා වගේ. මං ඔබට සම්බන්ධ වෙන්න යන්නේ නැහැ. ඔන්න ඉතින් අරගොල්ලෝ නම් අරහි කෝප්පයක් හොදගෙන ඉන්නවා. ඇත්තලා ඉතින් මං අද නවත්තනවා මෙතනින් වීඩියෝ එක. Okay! පරිස්සමෙන් ඉන්න හැමෝම. මං වීඩියෝ එකක් ගේන්නම් මෙහෙන් තියදින. මම හිතනවා ඔයාලා ඒකට ආස වෙයි කියලා. ඉතින් මම සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් කරලා ලයික් කරලා තියාගන්න. මම වීඩියෝ එකක් දානවා දැන් ඒක බලන්න ඒක ඇත්තම එකක් ඉන්දියාවේ මං හිතන්නේ. ඒකට නම් වයි හිතුණා.